සත්‍ය සිදුවීමක පසුබිමකි දුක්පත් කමින් තෙරපුන පොඩි පැල්පතකි දුක්පත් කමින් තෙරපුන පොඩි පැල්පතකි චක්‍රයන් දමා ඇතේ කටුමැටි වහලට අම්මා කඳුළු බොනවා මහසයෝ ලෙස වැරහුණු මොහොන ඇතමල විඩාවට සිටියේ දරුවෝ දෙන්නයි සුදු අම්මාට සිටියේ දරුවෝ දෙන්නයි සුදු අම්මාට අවදිව පාන්දර මේ දුක්පත් අම්මා ලිපගිනි මොළවලපත් උයනවා අම්මා වින්දේ දුකම දරුවන් වෙනුවෙන් අම්මා වින්දේ දුක කියන්නට බෑ පින්වත නිම්මා වින්දේ දුක කියන්නට බෑ පින්වත නිම්මා පින්වත තකරන්වලේ වහලයක් තියෙන කඩුමැටි බෙති විතර කියවට වච්ච චුටි පැල්පතක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පුතාලා දෙන්නෙකුයි ජීවත් වෙනවා මේ ගෙදර අප්පච්චි හැමදාම උදේ පාන්දරින් හැම ගෙයක් ගානෙම ගිහිල්ලා පොල් ගස් නැගලා පොල් ටික කඩලා හම්බ වෙන සල්ලි වලින් තමයි මේ අප්පච්චි පවුල ජීවත් කරේ මේ විදිහට කාලය ගත වෙනකොට මේ අප්පච්චි පොල් ගහකින් බිමට වැටිලා මේ අප්පච්චිට අනේ එක්තෙන් වෙන්න සිද්ධ වෙනවා අප්පච්චි එක්තෙන් වුණාට පස්සේ ගෙදර හැමවරක්ම කරට ගත්තේ අම්මා විතරයි මහ පාන්දරින්ම නැගිටලා මේ අම්මා පුතාලා දෙන්න වෙන්නේ බත් ටික උයලා මේ පුතාලා දෙන්න ඉස්කෝලේ ගිහිල්ලා දාලා මේ අම්මා ගෙයක් ගාන්නේම කුඩියට වැඩට ගිහිල්ලා ඒ හම්බ වෙන සල්ලි වලින් තමයි මේ අම්මා මේ පුතාලා දෙන්නට උගන්වන්නේ පුතාලා දෙන්න වෙනුවෙන් මේ අම්මා හැම දුකක්ම විඳේ කාලය ගත වෙනකොට මේ පුතාලා දෙන්නගෙම ලොකු පුතාට පිළිකාවක් ඇදලා මරණයටපත් වෙනවා මේ රත්තරන් අම්මට ඊට පස්සේ ඉතුරුනේ තමන්ගේ එකම එක පොඩි පුතා විතරයි මේ අම්මා මොනවාද මේ පුතා වෙනුවෙන් විඳ දුක මේ දරුවා අම්මට ආදරය කරන දේ දුන්නද අපි අහලා බලමු